Hi guys, welcome back to my YouTube channel. ඉතින් කලින් වීඩියෝ එකෙන් මම ඔයාලා එක්ක ෂෙයා කරගත්තනේ මේ පාර අලුත් අවුරුද්දට අපි ලෑස්ති වෙන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ අපි අලුත් අවුරුදු දවස ගත කරේ කොහොමද කියලා. වෙනද වගේ අපේ ගෙදර මේ පාර අලුත් අවුරුද්දට ගොඩාක් අය හිටියේ නැහැ. ඉතින් හරිම පාළුයි. මායි අම්මයි තාත්තයි අක්කයි විතරයි මේ පාර අලුත් අවුරුද්දට අපේ ගෙදර හිටියේ. ඉතින් අනිත් අය නැති පාළුවත් එක්ක අපි දවල් කිරි උත්තරවන්න පටන් ගත්තා. ඊට පස්සේ ආහාර අනුභව කරලා ඒ චාරිත්‍ර ඉටු කරලා අපේ අච්චාම්මලාගේ ගෙදර ගියා. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ අපි කොහොමද ඒ දේවල් කරේ කියලා. ඉතින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අමතක නොකර subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට එකතු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට දැක්කනේ අපි මේ පාර අලුත් අවුරුද්දට කැවිලි සේරම වගේ ගෙදර හැදුවේ කියලා. ඉතින් මෙහෙම මේසේ ලස්සනට ලෑස්ති කරාම හිතට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. මොකද ඒ හැම දෙයකම තියෙන්නේ අපේ මහන්සිය නිසා. ඉතින් අලුත් අවුරුද්ද කියන්නේ පවුලේ හැමෝම එකට එකතු වෙලා හරි ලස්සනට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරලා එක මේසෙක ඉඳන් හරි සතුටෙන් කෑම ගන්න වෙලාවක් එන දවසක්නේ. ඉතින් මේ අවුරුද්දේ අපිට නම් ඒ දවස පොඩ්ඩක් මගහැරුණා වගේ දැනුණා. මොකද මගේ පුංචිලා ඒ වගේම අපේ ලොකු අක්කා එයාලා අලුත් අවුරුද්දට අපේ ගෙදර හිටියේ නැති නිසා අපි 4 දෙනා විතරක් ඒ චාරිත්‍ර ඉටු කරද්දී මොකක්දෝ අඩුවක් හිතට දැනුණා.
කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ. කෑම කාලා ඊට පස්සේ තමයි හොඳම වෙලා වෙන්නේ. මේ වෙලාවේදී තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපිට අවුරුද්දට අම්මගෙන් තාත්තගෙන් කීයක් හරි වැඩිපුර සල්ලි හම්බෙනවනේ. ඉතින් ඇත්තටම ඒ වෙලාව අපි හරි ආසාවෙන් බලන් ඉන්න වෙලාවක්. ඉතින් මං වයසින් කොච්චර ලොකු වුණත් මමත් තාම ඒ බලාගෙන ඉඳීම තියෙනවා. මේ තියෙන්නේ අලුත් අවුරුදු දවසේ රෑ. ඉතින් අලුත් අවුරුදු දවසේ රෑට අපි අනිවාර්යෙන් බඹර චක්‍ර නිලාකුරු පත්තු කරනවානේ. අපි ප්‍රතිපත්තියක් විදියට රතින් යනම් පත්තු කරන්නේ නැහැ. හැබැයි මේ දේවල් නම් ගෙදර අරගෙන යනවා. ඉතින් අලුත් අවුරුද්දට ගොඩ කාලෙකට කලින් තමයි මං තාත්තට කිව්වේ බඹර චක්‍ර ගේන්න කියලා. ඉතින් අපේ තාත්තා නෑ බෑ නොකිය අනිවාර්යෙන් ඒ ටික මට ගෙනත් දුන්නා. මේ ඉතින් අපි ඒව පත්තු කරලා ඒවයි ලස්සන බල කාලය ගත කරපු මොහොතක්. ඉතින් ඇත්තටම අවුරුදු තියෙන්නේ ගෙදර. ගෙදර අය එක්ක සතුටින් කාලය ගත කරන එක තරම් අවුරුද්දක් මම ජීවිතේ අත්විඳලා නැහැ. ඉතින් මෙදා පාර ටිකක් මට පාළුවයි දැනුණා, ගොඩාක් පාළුව දැනුණා. අක්කලා පුංචිලා නැති නිසා ලබන පාර අනිවාර්යෙන් යාලා එක්ක අවුරුදු සමරන බ්ලොග් එකක් මම ඔයාලට අරන් එන්නම්කෝ. එහෙනම් මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.